Hello, welcome back to my channel. ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ මගේ ටෙමු ඕඩර් එක. මම බලලා ට්‍රෙන්ඩ් එක චුට්ටක් දැන් නැති වීගෙන යන්නේ. මම එහෙම බලලා ඉතින් මම ඕඩර් එකක් දැම්මා. කොහොම හරි දවස් 8ක් වගේ යද්දි මගේ ඕඩර් එක දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කිව්වා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් කියලා. දැන් ඉතින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න තමයි යන්නේ. මම කොහොම හරි රුපියල් 3000 ගානක ඕඩර් එකක් දැම්මා 3000 ගානක පොඩි අයිටම් 5ක් 6ක් විතර දැම්මා මට උමනාම කරන ඒවාම නෙමෙයි ඉතින් ආසාවට ඉතින් දන්නේ නැද්ද එහෙම ඒ ටික දැම්මා බලමු ඉතින් මේකේ දැන් මොනවද තියෙන්නේ කියලා මම ඉවසෙilla නැහැ දැන් ඇවිල්ලා පැය භාගයක්වත් නැහැ මේ මම වැඩ කර හිටියේ මේ ඉතින් මම දැන් හිතුවා මේක ෂෙයා කරගන්න මොකද හෙට එහෙම වෙනකම් මේක තියන් ඉන්න බෑනේ මෙහෙම වීඩියෝ එකේ බලමු මොනවද මම ඕඩර් කරේ කියලා ටෙමු එකේ. මම මේ විදියට AliExpress එකකින් AliExpress එකකින් ඕඩර් එකක් දැම්මා දැන් මාස දෙක තුනක් මම 1000 ගානක දැම්මා පළවෙනි පතාවට AliExpress එකකින් මේ 1000 ගානට ඕඩර් එකක් දැම්මේ ආවේ නැහැ ඒක මට. tada! දෙකක් පෙනුණා ඔයාලට. මේක ලස්සන අර cute shoulder bag එකක් තමයි දැම්මේ. බලමු හොඳයි කියලා. මෙන්න මේක. මම මේ මැටීරියල් එකට හොඳ මැටීරියල් එකක් තියෙනවාට පේනවද දන්නේ නැහැ. එහෙම පොතු යන මුකුත් මේ මැටීරියල් එකක් නෙමෙයි. පටි දෙක නම් එච්චරම ක්වොලිටි නැහැ. අර ස්කූල් බෑග් වල තියෙන යන්නේ ඒ වගේ. මෙන්න මේ විදියට. සුරයින්ට පිටිපස්සේ ඇඳ ගණන් ගන්න එපා. අපේ නංගි නිදාගෙන හිටියේ. මේ දැන් චුට්ටක් හරි ගස්සලා දාඩියයිත් එක්ක මෙන්න මම ෆෑන් එක දාගෙන ඉන්න. ආර දාඩියයි ෆෑන් එක දාන්න බෑ. ඔයාලට සද්ද හරියට ඇහෙන්නේ නැති නිසා. මේක තමයි බෑග් එක. ලස්සන. අතුල තියෙන්නේ මේ විදියට මොකුත් පොකට් එකක් නැහැ ඉතින් මොන හරි ෆෝන් එක charge එකක් මොන හරි ඉතින් පොඩි දේවල් ටිකක් ලිප්ස්ටික් එකක් ඔය දේවල් ටික දාන් යන්න පුළුවන් ඒකයි උතුරු එක ඔයාලා දැක්කම මම ඕපන් කරද්දී මෙන්න මේක බෑක් කවර් එකක් මේක මගේ ගත්තේ මෙන්න මේ ෆෝන් එකට තමයි ගත්තේ පළමු එකට හරියයිද කියලා පේනවනේ බෑක් කවර් එක මේකෙන් තමයි මම ඔක්කොම වල ටික කරන්නේ අලුත් එක ගත්තට ඒකෙම ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ මැසේජ් කරන ඒවා ඔක්කොම කරන්නේ මේකෙන් බලමු මේක හරියයිද කියලා X එක තමයි දැන් X එක එහෙමත් තමයි බලමු හරියනවද කියලා මේක දාලා ඉන්න මෙන්න මේ හරි ලස්සනයි හැබැයි මේක තමයි මගේ නිතරම අතේ තියෙන ෆෝන් එක යාට යන්නකෝ මේක තමයි මගේ නිතරම අතේ තියෙන ෆෝන් එක ඉතින් මේක චුට්ටක් ජරා වෙනවා මෙන්න මේක ඇලකුත් ඕඩර් කරා ඒක මෙන්න මේකටම මම ප්‍රයිස් දාන්නම් මේ දෙකම එකටනේ නං ගියාවේ ඔව් දෙකම එකට මෙන්න මෙහෙම ලස්සනයි එක දාලා පෙන්නන්නම් මේක නංගි දායි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා ලොකු දේවල් ඕඩර් කරේ ලොකු දේවල් ඕඩර් කරේ නෑ චූටි දේවල් ටිකක් ඕඩර් කරේ තව තියෙනවා තව බෑග් කවර් එකක් ඕඩර් කරා ඒක මගේ අලුත් ෆෝන් එකට ඕඩර් කරේ ඒකත් මම දාලා පෙන්නන දැන් වීඩියෝ කරන්නේ ඒකෙන් ඒකත් දාලා පෙන්නන්න සත් අවුලන්න මේක ඕඩර් එක දැම්මට පස්සේ ලස්සන බෑග් කවර්ස් ටිකක් අහු වුණා. මේක අවුලන්නේ නැහැ මේක අර මැට් එක නෙමෙයි ෂයින් එක. ඒක ජරා වෙන්නේ නැහැ එහෙම. අවුලන්නේ නැහැ හොඳයි නේ. ලස්සනයි. ඒකත් ලස්සනයි. මේවා සාමාන්‍ය රුපියල් කියලා නංගේ මම මේ ප්‍රයිස් ටික දාන්නම් මෙහෙන්. ලොකු ප්‍රයිස් උනේත් නැහැ. මේක තමයි ඊළඟට ඕඩර් කරා මගේ ෆෝන් එකට ලෙන්ස් අර ඉන්නකෝ පෙන්නන්න ෆෝන් එක දැන් ආසාව ෆෝන් එක ලස්සන කරන්න මෙන්න මේක
ෆෝන් එක ෆෝන් එකේ කැම් දෙකට අලවන්න ලස්සනට අර ගල් ටිකක් මෙහෙම අල්ලන්න මේ ෆෝන් එකට ඒක තමයි තියෙන්නේ මේ පට්ට දාඩේයි තව ඉවරයි නෑ ඉවරයි මේක තියෙනවා මේකත් ඕඩි කරේ මගේ ෆෝන් එකට ඔක්කොම ඕඩර් කරලා තියෙනවා මේක අර මේ අරක වගේම මෙහෙම එල්ලෙන්න දාන කෑ මෙන්න මේකට ගැලපෙන්න ගත්තේ මෙහෙම බෝනේ තියෙන්නේ මේකෙත් තියෙන්නේ මේ විදියට බෝ ටිකක් පේනවනේ ෆෝන් එකට තමයි මෙන්න මෙහෙම එල්ල ගන්න තියෙන්නේ ෆෝන් එක ලස්සන කරන්න ඒකයි හරි ඊළඟට තියෙනවා නෝස් රින් එකක් මම නෝස් රින් එක මම කිව්වා AliExpress එකකින් ඕඩර්ස් වගේක් දැම්මා කියලා මේ මම ඒකිනුත් දැම්මා ඉතින් මට AliExpress එකකින් ආවේ නැති නිසා මේකිනුත් ඕඩර් එකක් දැම්මා මට තාම තහනම් නැහැ විදින්න ඒක මේ තහනම අයින් වෙනකන් ගත්තා රින් එක මේක මොන පැත්තටද දන්නේ දාන්න ඒක ලස්සනයි මං ආස මේ වගේ රින් එකක් දාන්න මං විදින්නවට වැඩිය ආස ඇත්තටම වගේ රින් එකක් දාන්න මොකද මගේ නහය දිගයි ලස්සන නේද ඒකම ආස ඒකට තමයි මගේ දැන් හිත ගියේ වැඩිපුරම ඉවරයි තව දෙකක් තියෙනවා අමුතුයි ඒක ලස්සන ඉන්න සීරු නෝද මන්ද ඊළඟට ඕඩර් කරේ තමයි මෙහෙම තමයි දාන්න තියෙන්නේ අනිත් ෆෝන් එකටත් එහෙමම තමයි මේවා කරන්න තියෙන්නේ එදත්තා සන්ග්ලාස් එකක් මං කිව්වේ මම ෂෙයින් එකෙන් සන්ග්ලාස් දෙකක් උඹ ඔඩියක් කරනවා මම ෂෙයින් එකෙන් සන්ග්ලාස් දෙකක් ඕඩර් කරා එක මගට වැටුණා කියලා කිව්වනේ ඉතින් තව එකක් ඕඩර් කරා ඒ වගේම තීප දැන් වෙනස් මේ නංගිට දාපු එක මේ තියෙන්නේ ඒකක් ලස්සන අක්ක දෙනවා ඒක හොඳයිනේ ඒක ලස්සන දෙන්නකෝ බලන්න මෙන්න මේ වී කට් එකට තමයි මම දැක්ක මේක ගොඩාක් අය දාලා තියෙනවා මේ ඒක තමයි ඒක නංගි ඕඩර් කරලා තියෙන්නේ නංගි ටිකවට ඉතින් මටත් අයි තියෙන්නේ මමනේ අරන් දෙන්නේ මේ තියෙන්නේ මම දාපු එක මෙච්චරයි මේ අන්තිම එක බලමු ඒ වගේම තමයි ෂේප් එක මේක තමයි මම ගත්තේ මෙන්න මේ මේකට මම කලින් ගත්තෙත් මේ වගේ එකක් තවලක් නැහැ හරි ඔය ටික තමයි මගේ තෙමු වඩේ හරි මගේ තෙමු වඩේක ඔය ටික තමයි එක ලස්සනයි සන්ග්ලාස් දෙක එහෙනම් ඉතින් ඔය ටික තමයි මේකේ තිබුණේ මම ප්‍රයිස් එක දාන්නම් බෑග් එක නම් හොඳයි මට දැන් බෑග් පිස්සුවක් ඇවිල්ලා තව ඕඩර් එකක් දාන්න බලමු තව ටිකක් සිලෙක්ට් කරගෙන මේ දාලා මම ආයි තෙමු වඩයක් අරගෙන එන්න හැම මම කැමති නැහැ එකකින් හැම ඉයරින්ග්ස් එහෙම ගන්න වැඩිය මම දාන්නේ නැහැනේ මම මේ දෙක ගලවන්නෙම නැහැ මේ කොහොමවත් යද්දි නිකේ ඔය නෙක්ලස් එහෙම මම කලින් AliExpress එකකින් ගත්තා දවසයි දාන්න පුළුවන් අපරාධනේ රුපියල් 300 ගණන් 400 ගණන් දීලා එක දවසක් දාන්න ඒ නිසා මම ආයි එහෙම නෙක්ලස් වර්ග ඉයරින්ග්ස් එහෙම දාන්න නැති වෙයි විශේෂයෙන් නෙක්ලස් වර්ග නම් දාන්නෙම නැහැ ඉයරින්ග්ස් නම් සමහර විට මම දායි එහෙම ලොකු මේ එකක් නැහැ තව බෑග් එකක් සන්ග්ලාස් නම් ඇති දැන් ඔව තමයි ලිප්ස්ටික් මේකප් වර්ගත් වැඩිය ඒකින් දාන්න කැමති නැහැ විශේෂයෙන් ලිප්ස්ටික් මොන හරි බලමු එහෙනම් ඉතින් මම මේ බ්ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා මම වැඩ කර හිටියේ
එහෙනම් බයි. ඔයාලට මම ප්‍රයිස් ඒ ටික ඔක්කොම දාන්නම්. ගිහලා බයි.